අදත් ඔයාලව මගේ channel එකට පිළිගන්නවා ගොඩක් ආදරෙන්. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ ඉරිදා දවසක් ගත කළේ කොහොමද කියලා. ඉරිදා කියන්නේ මහත්තයාත් ගෙදර ඉන්න දවසක්නේ. ඉතින් ගොඩක් උදේ නැහැරලා කෑම හදන්න එහෙම මම එදාට වැඩිය මහන්සි වෙන්නේ නැහැ. අද ටිකක් පරක්කු වෙලා 7ට විතර තමයි ඇහැරුනේ. දැන් අපි මේ කිරි එක බීලා හැම උදේට උයන්න ලෑස්ති වුණා. ඉඹුල් කිරිබත් හදමු කියලා තමයි අපි හිතුවේ අද. මම හාල් එක ඉක්මනට රයිස් කුකර් එකට දාලා බබාගේ කෑම එක හැදුවා. ඊළඟට එයාට කැව්වා. ඒත් එක්කම දැන් මේ වෙනකොට මට තාම උයා ගන්නත් බැරි වුණානේ. ඒ නිසා අයියටයි තාත්තටයි කුරක්කන් වලින් කැඳ එකක් හදලා දුන්නා. ඊට පස්සේ බබාව අයියට බලා ගන්න දීලා මං ඉඹුල් කිරිබත් ටික හදලා ඉවර කළා. දැන් වෙලාව 10:00 විතර ඇති. අපි රාජේශ්වරී අක්කලා ගෙදර යන්න කියලා තමයි දැන් හිතාගෙන ඉන්නේ. ඉතින් බබාට කිරි එකක් එහෙම හදලා දීලා එයාට ගෙනියන්න කැම ටිකක් මම ලෑස්ති කරගත්තා. අපි ඉක්මනට එන්න තමයි යන්නේ. ඒ වුණත් කොයිකටත් මං කැම එකක් දාගත්ත බබාට. මේ ගෙදර හදාගත්ත සීරියල් එක තමයි අද අරගෙන යන්නේ. අද තමයි රාජේශ්වරී අක්කලා ගෙදරට ඉස්සෙල්ලාම බබාව එක් කරගෙන ආවේ. අපි ටවුන් එකට ආවා. පොඩි වැඩ වගේක් තිබුණා කරගන්න. ඒ ගමන් දවල්ට කෑමත් අරගෙන තමයි ගෙදර ආවේ. බබාට කෑම අරගෙන ගියාට හදලා දුන්නේ නැහැ හිදී. ඉතින් ගෙදර ආපු ගමන් බබාට මම මේ සීරියල් එකෙන් හදලා දුන්නා ටිකක්. ඒත් එයා ගොඩක් නිදිමතෙන් හිටියේ. ඒ නිසා කෑවේ නැහැ. මේකෙන් භාගයක්වත් කෑවේ නැහැ එයා. ඉතින් මං එයාව නිදි කරලා මගේ අනිත් වැඩ ටික කළා. බබාගේ දවල් කෑම එකත් ලෑස්ති කරලා තිබ්බා. යා නැගිට ගමන් කවන්න පුළුවන්. එතකොට ඒ නිසා ඔන්න ඊට පස්සේ බෙලි ගෙඩියක් තිබුණා. මම ඒකත් හැදුවා. තාත්තා නම් කන්න තමයි ඉල්ලුවේ. මායි අයියයි බබයි නම් ඒක බීම් එකක් හදාගත්තා. බබාගේ බීම් එක නම් එයාට කෑම කවලා හැම මම හිමීට දුන්නා. දැන් මම මේ අපේ රෑ කෑම ටික ලෑස්ති කරනවා. මහත්තයා නිවාඩු දවසට උයන ඒවට ගොඩක් උදව් කරනවා. ඉතින් එයා හෙට උදේට ගන්න කොස් ටිකක් කපලා මේ විදිහට මට දාලා දුන්නා. ඒතකොට මට හෙට ලේසි. හෙට ඕනි වෙන පොල් කිරි ටිකත් මේ විදිහටම හදලා මම ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. එහෙනම් ආයි දවසක වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.